අයිබෝන් ඉතින් ඔන්න මහතලා ටීවී අපි ප්‍රථම වැඩසටහන ඔබට කිව්වා වගේම අරගෙන ආවා. මේ මහතලා ටීවී මගේ කතාව පළවෙනි පිළිසඳර. ඔබට අපි කිව්වා මේ අතහසේ තියෙන සමහර තරු ඒ තරු ඔබගේ ඇස්මානයට පේන්නේ නැහැ. ඊට හේතුව තමයි ඒ තරු දිලෙන්නේ මේ අතහසේ ගොඩක් ඈත ඉඳලා. අන්න ඒ වගේ තරුවක් ළඟට ගිහිල්ලා බැලුවොත් එහෙම ඔබ සාම්ප්‍රදායිකව දකින අර තරුවට වඩා ඒ තරුව හරි අපූර්වට දිදුලනවා කියලා තේරෙවි ළඟට ගියොත් එහෙම. ඉතින් හරි අපූර්ව තාරුකාවක් හොයාගෙන අපි මහතලා ටීවී මගේ කතාව ප්‍රථම පිළිසඳර ඔන්න ආරම්භ කිරීමට සූදානම්. 1974 හරි අපූර්ව පුත් කුමාරයෙක් බිහි වෙනවා. තම දෙමව්පිය ඇසුරේ බොහොම සුන්දර ළමා කාලයක් ගෙවමින් බොහෝ පමුණුව ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරනවා. ඉන්පසුව යටවත්ත වීර පරාක්‍රම මධ්‍ය මහාවිද්‍යාලයෙන් තමාගේ උසස් අධ්‍යාපන කටයුතු හදාරනවා. ඉතින් වර්තමානයේ වන විට මොහු ශ්‍රී ලංකාවේ දැවැන්ත රක්ෂණ සමාගමක අලවි ප්‍රවර්ධන කර්මනාකාරයෙකු විදිහට සේවය කරමින් ඉන්නවා. ඉතින් අපි ආරාධනා කරා ඒ සුන්දර චරිතයට මහතලා ටීවී මගේ කතාවට පැමිණෙන්නට කියලා මේ SK Sounds ශබ්දාගාරයට. ආයිබෝන් ප්‍රියංකර රත්නායක මහත්මයා. ආයිබෝන්. ප්‍රියංකර මහත්මයා කියන්න බලන්න රාජකාරී ජීවිතයත් එක්ක කොහොමද ඔබතුමාගේ සංගීත ජීවිතය මේ දවස්වල ගෙවෙන්නේ? ඇත්තටම රාජකාරී ජීවිතය කියන්නේ අපි ඉලක්ක අලෙවි ඉලක්ක පසුපස හඹා යන රැකියාවක් තමයි මම කරන්නේ. ඉතින් මම සංගීත සහ ගීත රචනය කියන ශාස්ත්‍රය තෝරාගත්තේ අර රැකියාවෙන් තියෙන පීඩණයෙන් ටිකක් මිදිලා මගේ නිදහස ගත කිරීම සඳහා තමයි මම සංගීත ගීත ගායනය සහ පද රචනය කියන ශාස්ත්‍රය පාවිච්චි කරන්නේ. අතරම මේ ප්‍රියංකර රත්නායක මහත්මයා ගැන කියනවා නම් ගීත රචනාව ගැන එතුමා අපිට කතා කරනවා. තව සුළු මොහොතකින් ඔබට දැනගන්න පුළුවන් වෙයි ප්‍රියංකර රත්නායක මහත්මයා කොච්චරනම් ලස්සන ගීත ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෝ කීප දෙනෙකුටම සකස් කරලා දීලා තිනවා. ඒ හරි අපූර්ව ගීත. අපි ඒව ගැන කතා කරමින් හිට මෙතුමා බොහොම ලස්සන ගායකයෙක්. ඒ නිසා එතුමාගේ ඒ සුන්දර ලස්සන කටහඬින් අපි සූදානම් මේ වැඩසටහන අතරතුර ලස්සන ගීත කීපයකුත් ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් ප්‍රියංකර රත්න මහත්මයා ඔබට ඔබගේ මේ රාජකාරී ජීවිතත් එක්කම මේ ගෙවන මේ සුන්දර සංගීත ජීවිතේ මේ ගත කර යනකොට ඔබගේ පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද? ඇත්තටම මගේ පළවෙනි රසිකාවේ තමයි මගේ බිරිඳ. මං කරන නිර්මාණයක් ගායනයක් ඇය තමයි මුලින්ම රස විඳින්නේ සහ මේ පද රචනාවක් බලන්නේ. ඉතින් ඇයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඇයට ලොකු සංගීතය සම්බන්ධයෙන් හරි ගී පද රචන සම්බන්ධයෙන් හරි ලොකු දැනීමක් නැති වුණත් රසිකාවක් විදිහට ඒක හොඳයිද නරකයිද කියන එක එයා කෙලින්ම කියනවා. ඉතින් ඒ තුල මම ගොඩක් සංවර්ධනය වෙනවා කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම. අපි කියමු එතුමියගේ රැකියාව මොනවද එතුමිය මේ වෙලාවේ කරන්නේ? වෛද්‍යවරියක් විදිහට මාතලේ මහරෝහලේ සේවය කරනවා. එතන අය බොහොම මේ රස වින්දනයට කැමති කෙනෙක්. ඉතින් මගේ ගීත සහ මගේ නිර්මාණ නිතරම යා රස විඳිනවා. අනිත් නිර්මාණත් එක්ක සංසන්දනය කරලා මට ලොකු සහයෝගයක් දෙනවා මගේ නිර්මාණකරණයට මේ ඇයිගේ පැත්තෙන්. සාම්ප්‍රදායික කතාවක් තියෙනවා මේ සෑම සාර්ථක පිරිමියෙක් පසුබසින්ම සාර්ථක බිරිඳක් ඉන්නවයි කියලා. මම හිතනවා ඔබ වචනේ අර්ථයෙන්ම ඔබට ලැබිලා තියෙනවා. ඔව් අනිවාර්යෙන්ම. ප්‍රියංකර රත්නායක මහත්මයා ඔබතුමාගේ දරුවෝ දෙදෙනා ගැන කතා කරොත් මම දන්නවා පුංචි දියණියක් ඉන්නවා. හරි අපූර්වට ගීත ගායනා කරනවා. ඔව් දියණියක් සහ පුතෙක් ඉන්නවා. පුතා දැන් මාතලේ ශාන්ත සෝමස් විද්‍යාලයේ ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ හදාරනවා. එයා ගොඩක් సౌందර්ය පැත්තට බර කෙනෙක් නෙවෙයි. නමුත් දියණිය දැනට මාතලේ සංගමිත්තා බාලිකා විද්‍යාලයේ 8 වෙනි ශ්‍රේණියේ ඉගෙනම ලබනවා. ඇය ගායනට කුඩා කාලේ ඉඳලම දක්ෂයි. ඉතින් ඇය ගොඩක් වෙලාවට ඇයව මේ ශාස්ත්‍රය තුල රැගෙන යාම තමයි මගේ අරමුණ. ඉතින් ඒ අතරේ තියෙන විවේකයේ තමයි මම මේ ශාස්ත්‍රයේ රැඳිලා ඉන්නේ. මගේ ප්‍රධාන අරමුණ තමයි ඇය මේ ශාස්ත්‍රය ඉහළට රැගෙන යන එක. ඉතින් ප්‍රියංකර රත්නායක මහත්මයා ඔබතුමාත් එක්ක ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මම තෝරගත්තා ලස්සන ගීතයක් ඔබතුමාගේ ගීත ගොන්න අතරේ ඔබතුමා ප්‍රිය කරන ගීත ගොන්න අතරේ පළවෙනිට අපි තෝරගත්තා අපි රසිකයොත් එක්ක රස විඳින්නට මේක ලංකාවේ හරි ප්‍රසිද්ධ ගීතයක්
ඈත එපිට ගම්මානෙන් නැගෙන ගීතය. ඉතින් ප්‍රංගරත්න මහත්තයා මම හිතනවා ඔබතුමාගේ සංගීත ශ්‍රේෂ්ඨයේට ඔබතුමා පැමිණෙන්නට මේ ගීතය යම් පිටිවහලක් වුණාද කියන කාරණාව මම දැනගන්නට කැමතියි. මේ ගීතය ගායනා කරන්න කලින් පුංචි දෙයක් අපිට මේ ගීතය ගැන කියන්න. ඔව් ඇත්තටම මේ මම බොහෝ ගීත ගායනා කරනවා. නමුත් මගේ පරාසය මොකක්ද කියන එක ගැන මට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ ඇත්තටම. පසුව මට ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක ආනන්ද වෛද්‍යසේකරයන් මුණ ගැසුණාට පස්සේ එතුමා මුලින්ම මට කිව්වා මේ ඔයාගේ ගායන හැකියාව බලන්න ගීතයක් ගායනා කරලා එවන්න කියලා. ඉතින් මම ඒ වෙලාවේ මේ ගීතය තමයි මට මේ එකපාරට මගේ මතකයට ආවේ. මම මේ ගීතය ගායනා කරලා එතුමාට එව්වා. ඉතින් ඒ ගීතය තුල තමයි මට ගායකයෙක් විදිහට පළවෙනි පියවර තියන්න මුල් වෙච්ච ගීතය. ඉතින් ඒකින්ද අද මේ වැඩසටහනත් මම මුලින්ම මේ ගීතය තෝරාගත්තා. මේ ගීතය මහාචාර්ය සනත් නන්දසිරි මහත්මයා සංගීතවත් කොට ගායනා කරපු ගීතයක්. මහාචාර්ය සුනිල් සරත් පෙරේරා මහත්මයා තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. ඉතින් ඒ ගීතය මම තෝරාගත්තා. මට මූලික පියවර තබන්න අවස්ථාව ලැබිච්ච ගීතය විදිහට මම අද මුලින්ම මේ ගීතය තෝරාගත්තා. අහලා බලමු මේ හරි අපූර්ව ගීතය. මේ අද අපේ කතාවේ ප්‍රධාන කතානායකයා ප්‍රියංකර රත්නායක මහත්මයා.
පදමාලාවක් හරි අපූරු ගීත තනු නිර්මාණයක් හරි අපූරු ගායකයෙක් අතින් සනත් නන්දිසිරි මහත්මයා අතින් ගැයුණු හරි අපූරු ගීතයක්. ඉතින් ප්‍රියංක රත්නායක මහත්මයාට මේ ගීතය අහනකොට උතුමගෙන් අහන්න හිතෙනවා මේ වර්තමාන පරපුර ආදරය දිනා ගැනීමත් එක්ක හෝ ආදරයෙන් පෙරදීමත් එක්ක මේ ආතතිය දරා ගැනීම සහ ඔවුන්ගේ ප්‍රතික්‍රියාව ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? ඔව් ඇත්තෙන්ම දිනන ප්‍රේමය සහ පරාජිත ප්‍රේමය කියලා දෙකක් තියෙනවා. කොටස් දෙකක් මම දකිනවා. ඉතින් එතෙන්දී ජයග්‍රහණය කරන ප්‍රේමය කාලයත් එක්ක වෙනස් වෙවි යනවා. පරාජිත ප්‍රේමය යම් තැනක නතර වෙනවා. ඒතරේ නතර වීම මම හිතන්නේ ගීත රචකයෙකුට නවකතාකරුවෙකුට ලොකු අත්කමක්. ඉතින් අද පරපුරට වෙලා තියෙන අත් වෙලා තියෙන ඉරණම තමයි මේ సౌందර්යය කියන එකෙන් බැහැර වෙලා ඉන්නේ. ගොඩක් වෙලාවට ජංගම දුරකථනයක් එක්ක එවැනි දැන් අපේ කාලේ ප්‍රේමය පටන් ගන්නේ ලියුමකින්. ඒ වගේ. ඒතර ඒකේ ගොඩාක් දේවල් ලියවෙනවා. දැන් පරම්පරාව SMS එකක්. දැන් ගොඩක් කලකට දෙමාපියෝ තමයි මේ ජංගම දුරකථනය අරන් දෙන්නේ. ඉතින් කෙටි පණිවිඩයක්. ඒකත් අකුරු විතරයි. දැන් බුදු සරණයි කිව්වම අකුරු දෙකක් විතරයි. ඒච්චර කෙටි වෙලා. ඉතින් ඒ කෙටිවීම තුළ හිතන්න තියෙන පරාසය දැන් අපි ඇත්තටම ලියුමක් ලියනකොට හිතනවා ගොඩක් වෙලාවට. ඒක නිර්මාණාත්මකයි. අතන කිසිම නිර්මාණාත්මක භාවයක් නැහැ. ඉතින් එතනම సౌందර්යය කියන එක නැති වෙලා ගිහිල්ලා. ඉතින් ඒ නැතිවීම තමයි මනුස්සයාගේ හික්මීම නැති කරලා තියෙන්නේ. හික්මීමක් නැතිකම හින්දා තමයි ප්‍රේමයෙන් පරාජිත වුණාම දැන් පරණ පෙම්වතා හෝ පෙම්වතිය ඒක කවියක් ලියනවා. ඒක විඳිනවා. ඒක විඳවමින් කාලයක් ගත කරනකොට අරක බොහොම හෙමින් සීරුවේ මේ හිතෙන් ඈත් වෙලා යනවා. නමුත් මෙතෙන්දි වෙන්නේ ඊටා කෙටි කාලයක් තුළ මේක අවසන් වෙලා ඒකට දක්වන ප්‍රතිචාරයත් ඒකම එනවා. ඒකයි සියදී විනාශා ගැනීම දක්වා මේ ප්‍රේමයේ කඩවීම වැනි දේවල් වලට යොමු වෙලා තියෙන්නේ. මම දකින්නේ ඒකයි. ඔව් මා නොකිය කියන්නේ මේ సౌందර්යයෙන් පිරුණු මිනිස්සෙක්ගේ ජීවිතය ආතතියෙන් අඩු වෙලා බොහොම ලස්සනට ගෙවෙනවා කියන එකනේ. අනිවාර්යෙන්ම. හරි අපුරු ගීතයක් තෝරගත්තම ඊළඟට දිනෙත් මානේ බොඳව යන්නේ ලොවේ සුන්දරතාවයයි මුවින් නික්මෙන සැලෙන වදනේ බිඳී බොල්ලු රාවයයි. මේක මම පෞද්ගලික වාස කරන ගීතයක් මෙතුමාගේ. මොකද මේක විශේෂත්වයක් තියෙනවා. මේ ගීතේ ගයන්නේ මෙතුමා. මේ ගීතේ ලියන්නේත් මෙතුමා. හරි අපූර්ව සංගීතවේදියෙක් මෙතුමාගේ මේ ගීතයට බොහොම ලස්සන ගීත නිර්මාණයක් කරනවා. ප්‍රියංකර මහත්මයා අපි මේ ගීතේ ගායනට කලින් චුට්ටක් මේ ගීතේ හැදුනේ කොහොමද මේ ගීතයට තනු නිර්මාණය වෙන්නේ කොහොමද කියලා චුට්ටක් මතක් කරමු. ඔව් ඇත්තෙන්ම මෙම ගීතය මගේ අතින් රචනා වුණේ මේක මගේම ජීවිතේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේක මගේම ජීවිතය. ඉතින් මගේ ජීවිතය ගෙවාගෙන ආපු කාලයත් එක්ක මම ආපස්සට හැරිලා බලනකොට මට ඊටාම සමීපතම කාන්තාවන් දෙදෙනා තමයි මගේ බිරිඳ සහ මව. එතකොට බිරිඳගේ ප්‍රේමයේ ලැබෙමින් වසර 25කට අධික කාලයකුත් මවගේ සෙනෙහස වසර 50කට අධික කාලයකුත් ලැබෙමින් ජීවත් වෙලා ඇවිල්ලා මගේ ජීවිතයේදී ආපස්සට හැරිලා බලනකොට මට දැනුණ දේ තමයි මම මේ ගීතය තුළ ලිව්වේ. ඉතින් මම මේක මීට කලින් මගේ පද රචනා වලට මේ ආනන්ද වෛද්‍යසේකරයන් විසින් සංගීත නිර්මාණය කරලා තිබුණා. ඉතින් එතුමාට මේ පද රචනාව යවුවාම එයා මට නැවත මට මැසේජ් එකක් දාලා කියලා තියෙනවා මම මේ ගැන රෑ එළි වෙනකන් හිතුවා කියලා. මම මේ ගැන රෑ එළි වෙනකන් හිතුවා මම හෙට මේකට නිර්මාණයක් කරනවා කියලා. එයා මතන්නේ ප්‍රවීණ ගී තනු නිර්මාපකෙක් ආනන්ද වෛද්‍යසේකරයන්. ඇත්තටම. ඉතින් එතුමා ඊට පස්සේ මේකට තාමත් සුමధుර තනුවක් නිර්මාණය කරලා එයා කිව්වා මට මේක ඔයාම ගායනා කරන්න මේ ඔයාගේ ජීවිතේ ඔයාම ගායනා කරන්න කියලා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ එතුමා බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් තමයි ආනන්ද වෛද්‍යසේකරයන් කියන්නේ. අහලා බලමු මේ දිනෙත් මානේ.
බොඳව යන්නේ ලොවී සුන්දරතාවයයි මුවින් නික්මෙන සැලෙන වදනේ බිඳී පොල් වූරාවයයි සිතට දැනුනේ හදේ රිද්මය කිමින් වියකෙන තාලයයි අහිමි සිරුරෙන් නික්ම යන්නට ඉතින් දැන් නම් කාලයයි ගෙවූදිවි මඟ සැපට වැඩෙන් ලැබුණ මුත් සන්තාපය සෙවූ සැමතැන සතුට වෙනුවට හමු උනේ සංවේගය එලූ සැනසුම් සුසුම් අමුවේ ගෙවා දැමු දිගු කාලය පිඩු පමණට වඩා ලැබුණේ ඇගේ කුළුඳුල් ප්‍රේමය සනාතන දහමක් ලෝකයේ වෙනස් වී යන රූපය මනසේ දිවි නිමා කරගෙන තබා යමි හොඳ නාමය එදා මෙලොවට මාව බිහි කර මට ලබා දී ජීවය සදාකල් නොවෙනස්ව රැඳුනේ මවගේ උණුසුම් ස්නේහය දෙනෙත් මානේ බොඳව යන්නේ ලොවේ සුන්දරතාවයයි මුවින් නික්මෙන සැලෙන වදනේ බිඳී පොල් වූරාවයයි දෙනෙත් මානේ බොඳව යන්නේ හරි අපූර්ව ගීතයක්. ඇත්තටම ගීතය ගැන විතරක් ප්‍රියංකර මහත්මයා කතා කරනවා මම හිතන්නේ ගොඩක් වෙලා අපිට කතා කරන්න පුළුවන් ඒ ගීතය ගැන හරි අපූර්ව ගීතයක් ඔබතුමා අතින් ලියවිච්ච. ඉතින් මෙතුමා ගැන කතා කරනවා නම් සහෘද හිතවතුනි මෙතුමා ගැන කියන්නට දේවල් ගොඩාරියක් තියෙනවා. ඉතින් ඒ අතරතුර මම කැමතියි එතුමාගේම කටහඬින් එතුමාගේ හඬ අවදි කරනවා නම් මෙතුමා කොච්චර ප්‍රමාණයක් ගීත කොච්චර දෙනකොට ලියලා තියෙනවද? ඒ අතරින් ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෝ ඉන්නවා මෙතුමා අතින් ගීත ලියවිච්චි. අපි චුට්ටක් මතක් කරමු ඔබතුමාගේ ගීත රචනා ඉතිහාසය ගැන. මම ප්‍රවීණ ගායකයන්ට නිර්මාණ කරපු ගීත අතර කීර්ති පැස්කොල් මහත්මයා ගායනා කරන මුතු කුඩේ කියන ගීතය අතුල ශ්‍රී ගමගේ මහත්මයා ගායනා කරන ජීවිතේ දුරමාවතේ කියන ගීතය ජානක වික්‍රමසිංහ මහත්මයා ගායනා කරන ලොව රකින්න හිරු සඳු වගේ කියන ගීතය ඊට පස්සේ ජනනාත් වරකාගොඩ මහත්මයා ගායනා කරන අතීතයේ සතු ඈත දවසක් කියලා ගීතය ඊට පස්සේ නවතම ගීතය ගායනා කළා මේ නවපරපුරේ ගායන ශිල්පියා හිමාශ මනුප්‍රිය එයා ගායනා කරන ප්‍රේමය කියන ගීතය
ප්‍රවීණයන්ට ඒ ගීත නිර්මාණය කළා තියෙන. ඊට අමතරව නවක ගායක ගායිකාවන් කීප දෙනෙකුටත් නව ගීත කීපයක් නිර්මාණය කළේ එයාලා ගායනා කරලා තියෙනවා. තව එක් ගීතයක් ළමා ගීත එකක් මගේ අතින් නිර්මාණය වුණා. ඒ ගීතය මගේම දියණිය විසින් ගායනා කළා. ඉතින් සහෘද හිතවතුනි සංගීත ශ්‍රේෂ්ඨයට හරි අපූර්ව ගීත ගොන්නක් දායාද කරපු හරි අපූර්ව චරිතයක් තමයි අද මේ මගේ කතාව මහතලා ටීවීත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් ප්‍රියංකර රත්නායක මහත්තයා ඊළඟට අපි හරි අපූර්ව ගීතයක් තෝරගත නැවත වතාවක් ඔබතුමාගේ කටහඬින් අහන්නට. සොයින් පිරි මගේ හදවත. ගීතේ තෝරා ගැනීමට හේතුව මොකද්ද? ඇත්තටම ගී පද රචකයෙක් විදිහට මටත් හිතාගන්න බැරි විදිහේ පදමාලාවක් මේක. මෙතනදී ගොඩක් තියෙන්නේ අසුබ පැත්ත ගැන මම හිතන්නේ ගීතය තුලම කියවෙන්නේ. මම හිතන්නේ ජීවිතේ ඕනම කෙනෙක් ඔන්න ඔය අවස්ථාවකට පත් වෙච්ච අවස්ථා තියෙනවා. මටත් ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අර වෙනස්ම පදවලක් හරි අපූර්ව තනු නිර්මාණයක් එක්ක ගායනා වෙලා තියෙනවා. මේක සනත් නන්දසිරි මහත්මයා විසින්ම තනු නිර්මාණය කරලා ගායනා කරපු ගීතයක්. පියල් ප්‍රේමනාත් ජයතිලක කියලා පද රචකයෙක් තමයි රචනා කරලා තියෙන්නේ. මම ගීතවල පද රචනාව ගැන මම ගොඩක් සැලකිලිමත් වෙනවා. ඉතින් ඒ අතර ගත්තාම මම බොහොම ප්‍රිය කරන පද රචනාවක්. ඒ නිසා තමයි මේ ගීතය මම තෝරාගත්තේ. එදා මහාචාර්ය සනත් නන්දසිරි ෂෝරින් අතින් ගැයුණුවේ අපූර්ව ගීතය අද ප්‍රියංකර රත්නායක මහත්මයා අතින් සුවින් පිරි මගේ හදවත තුලින් මතු වෙවි පිටව ඇඟුම් කැටි ගැසීගෙන දේ හිතට වේදනා සුවෙන් මායතා සතපන් යහන් මත මහත් විසකට තිබෙන්නා වූ ලෙසට දැනේ ගතට වේදනා ගතත් වේදනාවෙන් පිරි හිතත් සෝදුකින් බලවි දෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නෑසුවේ කනත් දීවී නැතිමුත් අමුත්තක් වෙලානේ කිසි එහෙත්කින් හොඳක් මීරක් මෙතෙක් නෑ ඇසී මෙතෙක් නෑ ඇසී මෙතෙක් නෑ ඇසී සොවින් පිරි මගේ හදවත තුලින් මතු වෙවි පිටව ඇඟුම් කැටි ගැසීගෙන දේ හිතට වේදනා දෙයත් සාදෙපා කරවි නැතත්ින් ලබන්නට හැකි කිසිත් සම්පතාක් සතුටක් මෙතෙක් නෑදැනී මීරියන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළ ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නෑ ලැබී මෙතෙක් නෑ ලැබී මෙතෙක් නෑ ලැබී සොවින් පිරි මගේ හදවත
සතු විවි පිටවන හැඟුම් කැටි ගැසීගෙනදී හිතට වේදනා සොවින් මායතා සතපුන් යහන් මත මහත් විසකටු තිබෙන්නා වූ ලෙසට දැනේ ගතට වේදනා. අතරම ප්‍රියංක රත්නායක මහත්මයා මේ ඔබතුමාට ගීත රචනා ශෛලිය වගේම මම හිතනවා බොහොම පිනකට පහළ වෙන කටහඬක් ඔබතුමාට තියෙනවා. මහාචාර්ය සනත් නන්දසිරි ශූරින්ගේ කටහඬේ ධ්වනි ගුණයට ආසන්න කටහඬක් තියෙනවා. හරි අපූර්ව කටහඬක් ඒක. ඉතින් ප්‍රේක්ෂක හිතවතුන්ට ආරාධනා කරනවා මෙතුමාගේ ගීත ඔබට පුළුවන් රස විඳින්නට නැවත නැවතත් මහතලා ටීවී අද මේ වැඩසටහන නැවත නැවතත් නරඹමි. ඉතින් ප්‍රියංක රත්නායක මහත්මයා අපි දෙන්න මේ විදිහට සම්මුඛ වුණාට මේ තිරේ පසුපස දැවැන්ත කාර්යභාරයක් සිද්ධ වෙනවා. ඔබතුමාටත් මටත් ඒක පේනවා මේ ප්‍රේක්ෂකයන්ට නොපෙනෙන. ඉතින් මහතලා ටීවී මේ පළවෙනි පිළිසඳර ඔබතුමාත් එක්ක අපි කරන්නේ. ඉතින් ඔබතුමාට මොකද්ද හිතෙන්නේ මහතලා ටීවී අපි මේ වැඩසටහන ගැන? මුලින්ම ස්තුතිවන්ත වෙනවා මහතලා ටීවී YouTube නාලිකාවේ මගේ කතාව මුල්ම වැඩසටහනට මාව තෝරා ගැනීම සම්බන්ධයෙන් ඇතරම දැවැන්ත කාර්යභාරයක් සිද්ධ වෙනවා. මෙතන කැමරාකරණය නාද ශික්ෂණය මේ කටයුතු වලදී බොහෝ දෙනෙක් සම්බන්ධ වෙනවා. ඉතින් ඒ සියලු දෙනාට මම මගේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම සුපුන් ඔබටත් මගේ ස්තුති පිරිනමනවා. මගේ කතාව මට කියන්න ඔබ ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන්. ඉතින් ප්‍රියංක රත්නායක මහත්මයාටත් අපි ප්‍රාර්ථනා කරනවා මහතලා ටීවී වෙනුවෙන් මෙවන් සුන්දර දේවල් මෙවන් සුන්දර කලා කෘතීන් මේ ගීත තව තවත් මේ සංගීත ශ්‍රේෂ්ඨයට දායද කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්නට කියලා. ඉතින් නැවත තවත් ස්තුතිවන්ත වෙනවා ප්‍රියංක රත්නායක මහත්මයා කරපු පළවෙනි ආරාධනෙම ඔබතුමා මහතලා ටීවී අපේ මැදිරියට ඇවිල්ලා ඉවරලා මේ අපේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන ඔබතුමා දහසකුත් එකක් රාජකාරී මැදේ තමයි ඉන්න පුද්ගලෙක්. ඔබතුමා බොහොම කාර්යබහුල පුද්ගලෙක් අපි ඒක දන්නවා. ඉතින් නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අපි ස්තුතිවන්ත වෙනවා මහතලා ටීවී කණ්ඩායම වෙනුවෙන් මේ තිරේ පසුපස ඉන්න සියලුම කණ්ඩායමට ඒ වගේම SK Sounds ශබ්දාගාරයේ අපේ ප්‍රධාන ශබ්ද පරිපාලකතුමා සමන් කුමාර මහත්මයා දැවන්ත කාර්යභාරයක් කරලා දෙනවා අද මේ මහතලා ටීවී ප්‍රෝග්‍රෑම් එක වෙනුවෙන්. ඉතින් එතුමාටත් මේ මොහොත ස්තුතිවන්ත වෙන්නට මම අවස්ථාවක් කරගන්නවා. ඉතින් ප්‍රියංක රත්නායක මහත්මයා මේ වගේ වැඩසටහනකින් ආය පාරක් හමු වෙනට ඔබතුමාට ආරාධනා කරමින් අපි අවසාන ගීතයෙන් අද මහතලා ටීවී අපේ මංගල මගේ කතාව වැඩසටහන අවසන් කරනවා. මොකද්ද මේ ගීතය ගැන කියන්න තියෙන්නේ? මේක කියලාම අපි අවසන් කරමු අපේ වැඩසටහන. මෙම ගීතය ඇත්ත මේ ගීතය බොහෝ කාලයකට පෙර රචනා වෙච්ච ගීතයක්. මගේම පුතා ගැන තමයි මේ ගීතයෙන් කියන්නේ. පුතාට වසරක් හෝ එකමාරක් වගේ කාලයක තමයි මේ ගීතය මගේ අතින් රචනා වුණේ. මොකද එතන පුංචි කතාවක් තියෙනවා. බිරිඳට මුල්ම පත්වීම ලැබිලා රැකියාව කරන වෙලාවේ එයාට රෑ වැඩමුළුවක් කරන්න සිද්ධ වෙනවා දවසක් පෙර දවසක්. ඒතකොට මේ ළමයාගේ සම්පූර්ණ වගකීම එන්නේ මට. ඉතින් මම රෑ මෙයාව කකුල් දෙක තියාන නලවනවා. මොකද මෙයා හැරුණොත් අඬනවා. ඒකින්ද මෙයාව තියාගෙන නලවලා මෙයා බොහොම සුව යහනක තමයි තියන්නේ. අපි දන්නවා අර පොඩි ළමයි තියෙන ලස්සන මේ කොට් සීට් එක තියලා එහෙම තියන්නේ. ඉතින් මම ඒක එයාව තියලා ඒක දිහා බලාගෙන ඉන්නකොට මට ඇතිවෙච්ච සිතුවිල්ල තමයි මම මේ එයා ඒ සුව යහනේ තියන්න අපි ලොකු කැපකිරීමක් කරනවා ජීවිතේ. ඉතින් බොහෝ ළමයින්ට ඒක දැනෙන්නේ නැහැ. පුංචි කාලේ යාල් දන්නේ නැහැ. ඉතින් අන්න ඒ සිතුවිල්ල තමයි මේ ගීතයක් බවට පත් උනේ. ඉතින් මේ ගීතයත් සංගීත අධ්‍යක්ෂකවරයාට මම ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක ආනන්ද වෛද්‍යසේකරයන්ට යවුවාම එයා මේකේ කතාව අහලා එයා කිව්වා මේ ගීතයත් ඔබම ගායනා කරන්න කියලා. ඒක මට අවස්ථාව මට ලබා දුන්නා. ඉතින් එතුමාටත් නැවත වතාවක් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට බොහෝ මිතුරන් පිරිසක් ඉන්නවා මුහුණු පොත තුල. එයාලත් මගේ නිර්මාණ වලට බොහෝ සෙයින් ඇගීම් ලබා දෙමින් මාව දිරිමත් කරනවා. ඉතින් මේ වෙලාවේ ඒ සියලු දෙනාට මට නම් වශයෙන් කියන්න බැරි වුණාට ඒ සියලු දෙනාට ස්තුති කිරීමට මම මේ අවස්ථාවක් කරගන්නවා. ඉතින් හිතවතුනි
මෙවන් සුන්දර වැඩසටහනකින් මහතලා ටීවී අපි ඔබව මුණ ගැහිමට බලාපොරොත්තු වෙමින් අදට අවසන් කරනවා මහතලා ටීවී මේ මගේ කතාව වැඩසටහන. ඉතින් ආරාධනා කරනවා ඔබට තාමත් අපිව subscribe කරලා නැත්නම් මහතලා ටීවී අපිව subscribe කරන්න. මොකද මෙවන් සුන්දර වැඩසටහන් පෙළක් ඉදිරියේදී ඔබ වෙනුවෙන් ගෙනීමට අපි සූදානම්. එහෙනම් ගිහින් එන්නම් ඔබට ජයග්‍රාහී අනාගතයක්. නින්දේ සිහින දකින කිරිසිහිනක සතුට විඳින පුංචි පුතේ සතුට මගේ සතුටමයි මගේ අතින් අද ඉදිවන නුඹේ නමින් හැඩ වැඩවන හිත ලෝකය මගෙන් පසු අයිති පුතුටමයි නුඹ සුව යහනක තබන්න නුඹ සුබ සිහිනය හදන්න අප්පච්චි යුග පුතේ හරිම කටුකයි මම ඇහැරුණ හැම හීනෙම ඉතිරි නුඹේ නෙතටයි හෙට ලොකු වියතෙක් උනාම නුඹ හොඳ මිනිසෙක් කලාම වියපත් වූ නමුත් පුතේ දැනෙන සතුට සිතටයි සාඩම්බර පුතා අයිති මටම නොවේ රටටයි සුවනින්දේ සිහින දකින කිරිසිහිනක සතුට විඳින පුංචි පුතේ නුඹේ සතුට මගේ සතුටමයි මගේ අතින් අද ඉදිවන නුඹේ නමින් හැඩ වැඩවන හිත ලෝකය මගෙන් පසු අයිති පුතුටමයි